ඉතින් මේ තමයි මගේ ඩ්‍රීම් PC setup එක. හරි අපි දැන් බලමුද මගේ ඩ්‍රීම් PC setup එක හැදුනේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලාම කරේ වෝල් එක පේන්ට් කරපු එක black color වලින් තමයි පේන්ට් කරනවා කියලා හිතුවේ. මට ඕන උනේ black and white colors වලින් මේ setup එක හදන්න. මොකද ඒ colors වලින් හැදුවොත් අමුතුම ලස්සනක් තියෙයි කියලා මට හිතුණා. සහ මගේ monitor keyboards එහෙම white colors නිසා black and white colors වලින් තෝරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. වෝල් එක පේන්ට් කරාට පස්සේ මම හිතුවා 3D walls අලව ගන්න. ඉතින් මේ 3D walls මම ගෙන්න ගත්තේ ladon.lk එකෙන්. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකකුත් තියෙනවා. ඔයාලට පුළුවන් වෙබ්සයිට් එක හරහා වුණත් purchase කරගන්න මේ 3D walls. මේක 3D wall එකක් මට රුපියල් 400ක මුදලකට ගන්න පුළුවන් වුණා. මම 3D walls 12ක් ගෙන්න ගත්තා යාළුවගෙන්. හැබැයි මට ඒ 3D walls wall එකේ අලව ගන්න කිසිදු දෙයක් මට එවල තිබ්බේ නැහැ. මම ඒකට කරේ ඩබල් ගම් ටේප් එකක් ෂොප් එකකින් ගත්ත එක. මම 3D walls අලව ගත්තට පස්සේ මං ගෙනාවු ටේබල් එක මම ගානට තියාගත්තා. ඉතින් මේ ටේබල් එක ගැන නම් වැඩි කතා කරන්න දෙයක් නැහැ. මොකද සාමාන්‍ය ටේබල් එකක් black colors වලින් තමයි මම තෝරගත්තේ. මේ ටේබල් එක මට රුපියල් 16500ක් වුණා ගෙදරටම ඩිලිවරි කරගන්න. මං හිතනවා මට මේ ටේබල් එක හොඳම ප්‍රමාණවත් කියලා. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන මොනිටර් එක. ඒක Lenovo brand එකේ එකක්. 24 inch 144 refresh rate එකක් තියෙන white color monitor එකක් තමයි මං ගාව තියෙන්නේ. මම මේක ගත්තේ Chama computers එකෙන්. මම හිතුණා මේ monitor එක ගත්ත ගානට වටිනවා කියලා. මේක මිල ගණන් දැනගන්න ඕන නම් Chama computers website එකේ තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. keyboard එක ගැන කතා කරොත් එහෙම මේක Aula brand එකෙන් එන mechanical keyboard එකක් මේක. මම මේ keyboard එකට ගොඩක් කැමති වෙච්ච දෙයක් තමයි type කරද්දී keys වලින් එන sound එක. ඒක නම් මාරම sound එකක්. සහ මේක අපිට light වගේම light patterns software එකකින් මාරු කරගන්න පුළුවන්. ඉතින් ඒකත් මාරම හොඳ දෙයක් කියලා මම හිතනවා. mouse එකත් මම Aula brand එකෙන්ම තමයි තෝරගත්තේ. මේ mouse එක size එක වගේම බරත් එක්ක ඔයාට ගොඩක් වෙලා මේ mouse එක use කරගන්න පුළුවන්. ඉතින් මට නම් මේ mouse එක මාරම superb. ටේබල් එකේ ලස්සන වැඩි කරගන්න මම මෙන්න මේ වගේ items දෙක තුනක් අරගත්තා. ඉතින් මේ වගේ items වලින් ඔයාගේ PC setup එක ලස්සන කරගන්න පුළුවන්. හැබැයි ඕනවට වඩා තියාගන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ලස්සන කෙසේ වෙතත් ටේබල් එක ඉඩමදි වුණාම කරදරයක් වගේ වෙන්න පුළුවන් ඔයාට. හරි. දැන් අපි මෙතන තියෙන මේන්ම part එකට යන්. ඉතින් මේ තමයි මගේ Ryzen build එක. මේක Ryzen 5 5600 GT processor එකක් දාලා හදපු build එකක්. ඒ වගේම RAM 8GB card දෙකක් මම ගහලා තියෙනවා 16GB වෙන්න. මම හිතනවා මගේ වැඩ කරගන්න 16GB හොඳටම ප්‍රමාණවත් කියලා. 256GB NVMe එකක් වගේම Gigabyte motherboard එකක් සහ gaming power supply එකකුත් මම මගේ PC build එකට තෝරගත්තා. මේක තමයි මගේ PC setup එක. ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන look එකකට ඔයාලගේ dream PC setup එක හදාගන්න. මගේ PC setup එක ගැන ඔයාලට මොන හරි idea එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment කරන්න. ඒක අනිත් අයටත් ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අතට ගිහින් එන්න.